good morning. ඔන්න අදත් කාලයකට පස්සේ ලස්සන ගබලක් කියලා අපි පිටත් වුණා. මේ වගේම ඉතිහාස කතාවක් තියෙන ලස්සන තැනකට තමයි අපි යන්නේ. ඒත් මොහිනීගේ උපන් කියන තැනට තමයි අද යන්නේ. ඒ කියන්නේ ඉන්දික දෙවියන්ගේ අඩවියට යන්නේ. මොදර ස්ටේෂන් එක පාරෙන් ඇවිල්ලා ස්ප්‍රින් වැලිය පාරට යන ගමන් ඉන්නේ. දැන් අපි ස්ප්‍රින් වැලිය වලට ආවා. තවවරු පාරක් තියෙන්නේ 18 වංගු වගේම මලේ. එතකොට අපි මේ පාරෙන් දැන් උඩහට යනවා. මගේ මීදුමෙන් කන්ද වැහිලා කර්ටනයක් වගේ. අපි එහෙනම් මෙන්න මේ පාරෙන් තමයි පල්ලෙහාට යනවා. මේ උඩහට ගියොත් ටී ෆැක්ටරි එක, මෙතනින් බංගලෝ එක, මෙහෙට තමයි මේ මලේ වත්තට යන්න තියෙන්නේ. මෙන්න මෙතන තමයි බස් එක ගහන්නේ. අපි මෙන්න මේ ගෙදර මෙන්න මේ විදිහට බයික් ටික දැම්මා. වැස්සෙමයි පටන් ගන්න උනේ. වහිනවා. ලියල්ලක් වැටෙනවා. වඳුරෙක් ගෙනල්ලා ඊට කොලයක් මේ විදිහට දාගත්තා. මෙන්න මෙහි පන්දි ඉඳලා වතුර එනවා. ඊපස්සේ රංජන ඉන්න තැන. අර ලස්සනයි. දැන් අපි මේ පාර දිගේ ආවේ මීදුමෙන් අහිලා කොහොමද ලස්සන. මෙන්න මේ දළු මඩුවත් එක්ක තියෙන මෙතනින් උඩහට යනවා. යනවාද? මෙහෙම ගිහිල්ලා මෙහෙන් එනවාද? තමයි ධනුෂ්කය යන මේ පැත්තෙන් යනවාද කියලා. වාරාන්තියක් තියෙන්නේ. දැන් වතුර ගත්තේ. ටර්පන්ටයින් කැලේට ඇතුළලා. ඔබ මීදුම වැහිලා ගිහිල්ලානේ. ලූගෝස් ටික හදලා ගන්න හැදුවේ. ගුප්ත ස්වභාවයක් තමයි මේ ටිකේ තියෙන්නේ. එතනින් පීක් එකටම යන්න තමයි අපි බලාපොරොත්තුව. ආයිත් හයියම වහින්න ගත්තා. අරගොල්ලොත් අරහේ ඉන්නවා. අපිට ඉතින් පීක් එකට යන්න ඕන. වැස්ස පොඩ්ඩක් පායනකම් මෙහෙම ඉඳලා පීක් එකට යන්න. good morning. ඔන්න අදත් කාලයකට පස්සේ ලස්සන ගබලක් කියලා අපි පිටත් වුණා. අජ්ජලා ඊයේ වෙලාවට ඇවිල්ලා තුලයි 40ට තුලයි 45ට විතර ඉගිරේ ගෙල්ල පුලකුලා අපි වෙලාවට වැඩ කර මිනිස්සු විතර. දැන් අපි ඉන්නේ ලස්සන හපතලේ view point එක ගාව. අතන තියෙනවා රාවණාගේ දඬු මොනරය. මේ වගේම ඉතිහාස කතාවක් තියෙන ලස්සන තැනකට තමයි අපි යන්නේ. රන්මලීගේ කතාව නහොත් හැමෝම දන්න විදිහට මොහිනීගේ උපන් කියන තැනට තමයි අද යන්නේ. ඒ කියන්නේ ඉන්දික දෙවියන්ගේ අඩවියට යන්නේ අද අපේ කැම්පින් එකට. අපි මෙතන ගිහිල්ලා view point එක බලමු කොහොමද අද ලස්සනට තියනවද කියලා. එන්න මේ විදිහේ ලස්සන view එකක් තමයි මෙතන තියෙන්නේ. විශාල ප්‍රදේශයක් පේනවා මේ පැත්තෙන්. කුකුරගල පන්සල එහෙම පේනවා මේ පැත්තේ. අර පැත්තෙන් ගම්ම ජලාශයයි. මාරම ලස්සනයි. අපි දැන් දෙමෝදර ස්ටේෂන් එක පාරෙන් ඇවිල්ලා ස්ප්‍රින් වැලිය පාරට යන ගමන් ඉන්නේ. අපි දැන් ඇවිල්ලා උදේට කාලි ඉවරලා එහෙන් ආවා. ඇවිල්ලි වෙලා අපි බැලුවේ කුඹල්වල පන්සලටත් යන්න. අතරින් පේනවා කුඹල්වල පන්සල එහෙම. මේ තැනක වැඩි ඒ හරි ට්‍රැෆික් වැඩි. ඒක නිසා අපි තීරණය කරා කෙලින්ම නමුණුකුල යන්න. මේ විදිහට ලස්සන ටර්පන්ටයින් ගස් යායක් අස්සෙන් තමයි දැන් ආවේ. ඉතින් දැන් අපි ස්ප්‍රින් වැලිය වලට ආවා. කට්ටිය හඳුන්වලා දෙන්න බැරුණා. අද ආවේ අපි තුන්දෙනයි. අංජන අයියා ඉන්නවා. ධනුෂ්ක අයියා ඉන්නවා. මම ඉන්නවා. ඒතකොට අපි තුන්දෙනා තමයි හදිස්සියෙන් මේක යන්න ලෑස්තුනේ. වැහි අඳුරකුත් තියෙනවා. ඒකයි මේ ලස්සන පාරක් වුණාට අපි හැමතැන වීඩියෝ ගන්නවත් නවත්තන්නේ නැත්තේ. වැහි අඳුරක් තියෙනවා. කොහොම හරි උඩට ඉක්වන්ට නැගී ගන්න ඕන නිසා අපි ඉක්වන්ට යනවා. එහෙනම් අපි ඉස්සරහදී හමු වෙමු.
දෙමෝතරින් ඉඳලා ඇවිල්ලා ස්ප්‍රින් වැලි වලට ආවා. ස්ප්‍රින් වැලි වල තියෙනවා තුම්මන් හන්දියක්. දෙමෝතරින් ඉඳලා එනකොට දකුණු පැත්තට ඒ කියන්නේ කන්ද උඩට තියෙන පාරේ තමයි අපි ආවේ. එතකොට ඒ පාරේ හරි අමාරු වීඩියෝ කරන්න පට්ට පවවරු පාරක් තියෙන්නේ 18 වංගු වගේම ඔන්න ඔය විදිහට වංගු තියෙනවා. දැන් මෙතනත් වංගුවක් පේනවා. ඔය වගේ මේ පල්ලෙහාට යනකම් වංගු විදිහට තමයි තියෙන්නේ. ඒ විදිහට අපි ඉස්සරහට ගිහින් බලමු කොහොමද තියෙන්නේ කියලා. හැබැයි මාරම ලස්සන view එකක් තියෙන්නේ මේ. ලස්සන විදිහට තේ කෑල්ල ඒ ටික තියෙනවා, ගෙවල් තියෙනවා. කඳු ටික මාර ලස්සනටම පේනවා මෙතනින්. ගොඩක් මීදුම මෙහෙත් මීදුමෙන් වැහිලා තියෙන මේ හරිය කඳුත්. මේ පැත්තේ ඉඳලා ආවා. දැන් වීඩියෝ එකේ අර පැත්තේ ඉඳලා ආවා. ඊට පස්සේ දැන් මෙතන දේවාලයක් තියෙනවා. මේ දේවාලෙත් එක්ක මෙන්න මේ විදිහට තියෙනවා. මෙතනින් ස්ප්‍රින් වැලි ෆැක්ටරි එකට යන්න තියෙන මේ මලේ. එතකොට අපි මේ පාරෙන් දැන් උඩහට යනවා. මම දැන් ඕගොල්ලන්ට පෙන්නන්නම් හිතාය ගන්න බැරි තරම් ලස්සන කියලා නිම කරන්න බැරි නිකන් චිත්‍රයක් වගේ ලස්සනම දර්ශනයක්. අංජනయ్య බැස්සා හරිම අමාරුයි කිව්ව පශ්චාත්භාගිත. බලමු ලස්සනම ලස්සන. මේක නම් පිස්සුව චිත්‍රයක් වගේ. කන්ද වහගෙන නිකන් අර ගේක අර ජනෙලේ කර්ටන් එක දැම්මා වගේ මීදුමෙන් කන්ද වැහිලා කර්ටනයක් වගේ ෆේඩ් විදියට. අර අතනින් අර ගෙවල් ටික බලන්න මීදුමත් එක්ක. මෙන්න මෙතන. මානම ලස්සනයි. ඇස් වලට මේ පේන දර්ශනේ කැමරාවට කොහොම පේනේද කියලා නම් හිතා ගන්න බෑ. අර බදුල්ල ටවුන් එක. රෑතින් පේන්නේ නේ. මේ ටික ඔක්කොම ලස්සන රෑට පේන්නේ නේ ලයිට් දාලා එහෙම. එන යන් ඉස්සරහට නේ. අපි එහෙනම් මෙන්න මේ පාරෙන් තමයි පල්ලෙහාට යන්න ඕනේ. මේ උඩහට ගියොත් ටී ෆැක්ටරි එක, මෙතනින් බංග්ලෝ එක, මෙහෙට තමයි මේ මලේ වත්තට යන්න තියෙන්නේ. අපි දැන් ධනුෂ්කේ පාරෙන් යනවා. අපි දැන් ඒකෙන් යනවා. බයික් එක දාන්න පුළුවන් ඒ පල්ලෙහා පුළුවන්. බයික් දාන්න පුළුවන් ඒක ගන්න නේ. මෙන්න මෙතන තමයි බස් එක ගහන්නේ. අපි මෙන්න මේ ගෙදර මෙන්න මේ විදිහට බයික් ටික දැම්මා. දැන් 12යි කාලක් පහුවෙලා තින්නේ. පොඩි වැස්සකුත් යනවා. අපි මෙහෙමම ගමන පටන් ගන්න හදන්නේ. අංජනయ్య ධනුෂ්කයන් ලෑස්තුණා. දැන් අපි ඉස්සරහට කෙසෙල් ගන්නවා. වැස්සෙමයි පටන් ගන්න උනේ. වහිනවා. මෙන්න මේ පාරෙන් උඩහට යන්න තියෙන්නේ. ගිහිල්ලා බලමු. වැස්සත් එක්කම යද ගමන පටන් ගත්තේ. අද අපේ වැහි දෙයිය ඉන්නවා ඇවිල්ලා අපි එක්ක. අන්න අතනින් දියල්ලක් වැටෙනවා. දී පාරක් උඩ ඉඳලා ගලාගෙන වැස්ස නම් මේ වැස්සේ අඩුවන්නේ. මේ හරිය වැස්සට අර පැත්තේ නම් හොඳට අවුව වෙලා තියෙනවා. වඳුරෙක් ගෙනල්ලා තියෙනවා. ඒකේ තත්ත්වයකට මුහුණ දෙන්න මම පොඩ්ඩක් ලෑස්තිලා ආවිත. ඒක නිසා මම ඊට කොල්ලක් මේ විදිහට දාගත්තා. ධනුෂ්කය යනවා. අංජනයත් ඉස්සරහ යනවා. දැන් ඉස්සරහට මේ විදිහට ලස්සන තැනක් තියෙනවා. බලන්නකෝ ඔයගොල්ලෝ. මෙන්න මෙහි පන්දි ඉඳලා වතුර එනවා. ඊපස්සේ මෙන්න මේ විදිහට නැද්දෙන් ගලාගෙන යනවා. අර විදිහට අර කිව්වා දනක්වත් වතුර බහින්න එපා කියලා. අන්න අර විදිහට දියලිය වගේ උඩින් ගලාගෙන එනවා. කොල්ල සෙට් එකක් යනවා තව උඩ. මාර ලස්සනයි මීදුමත් අතන මහල. කියලා වැඩන්නේ. මේ විදිහට තමයි. මේ විදිහේ කැඩිච්ච පාරක තමයි දැන් අපි ආවේ.
මෙන්න මේ පේන දියල්ලත් එක්ක මෙහෙන් ගිහිල්ලා අන්න කට්ටියක් යන්නේ එතනින් උඩට තමයි යන්න ඕන. ලස්සන පරිසරයක් තියෙන්නේ. එහෙම ගිහිල්ලා මෙන්න මෙහෙට එන්න ඕන. අර හේ පට්ටම මීදුමක් හැදිලා තින්නේ. මාර්ම ලස්සනයි. කොහොම තමයි ඉතින්. තාම ගමන පටන් ගත්තේ දැන් නම් ඊයේ කියලා වැස්ස පොඩ්ඩක් ගියා. ලස්සන පරිසරයක්. වටේ පේනවා ඉතින් කොච්චර ලස්සනද කියලා. මෙහෙම දේවාලේ තියෙන්නේ හරිම ලස්සන තැනක. බලන්නකෝ ඔයගොල්ලෝ. මේ පැත්තේ ලස්සන දියැලක් තියෙනවා. මෙතන ලස්සන ජල පාරක් ගලාගෙන එනවා. ගත් එක්කම තමයි මේ ගණදෙවි කෝවිල තියෙන්නේ. වතුර සද්ද පහළට ගලාගෙන යනවා. ඉතින් අපිට තියෙන විශ්වාස සහ අපේ ඇදහිලිත් එක්ක දෙවියන්ගෙන් ආශිර්වාද අරගෙන අපි මේ ගමන කිසිම කරදරයක් බාධාවක් නැතුව පරිස්සමට ගිහිල්ලා එන්න තමයි අපි එහෙම වෙන්නේ. ලොකු ඒ කියන්නේ දැන්ට අපි දැක්ක උඩහට සෙට් දෙක තුනක්ම යනවා. අපි ඒක නිසා මේ වටෙන් යනක නවත්තලා වටෙන් හෙන දුරක් යන්න තියෙනවා. ඒ නිසා මෙන්න මේ අංජනය නගිනා වගේ මෙන්න මෙතන උඩින් නැගලා යන්න තීරණය කරා. ඉතින් මෙන්න මේ විදිහට මෙතන යනවා. උඩට ගියාම තව දේවල් කියන්න රංජන ඉන්න තැන පොඩි ආරතියල්ල වෙයි තියල්ලේ ඔන්න ගලක් එනවා. කො දරුස්ටේ හැබතෙන අංජනය උඩට යනවා. මාරම් මහන්සි පොඩි ආරතියන් නෙමෙයි නගින්න තිබ්බේ. අල්ලන්න තව නගින්න තියෙනවා. ඇතින් මේ වත්තේ කෝවිලක සින්දු දාලා තියෙනවා. ලස්සනයිනේ වටේම කණු නම් ඇති වෙන්න තියෙනවා. හරි උඩට ආව මාරම් මහන්සි පල්ලම තව ගොඩක් දුර යන්න තියෙනවා. ගිහිල්ලා බලමු ඉස්සරහට. ඔන්නම තමයි ෆොටෝ ෂූටින් එකත් ඒ අතර යනවා. තව ගොඩක් දුර යන්න තියෙනවා. හැබැයි ෆොටෝ ෂූටින් ටික අපි කරගෙන යනවා දිගටම. කලුවරේ හරි උඩට යන්න බැරිය. දැන් සෙලක ගොඩක් ගියාලු. දැන් කොහොමද එක? අර පල්ලෙහාට දැක්ක දියල්ල මෙතන මාර ලස්සනයිනේ. ගොඩක් යන්න තියෙන හින්දා ටක් ගාලා යනවා. මේ පැත්තෙන්ද මීදුම බාගෙන එනවා. මීදුම් බාලා තියෙන දැන් මේ ටික පේනවනේ. මීදුම බාගෙන එනවා. අය පිටිපස්සෙනුත් දැන් මීදුම හුඟක්ම වැහලා තින්නේ. අමාරුම කෝස්. මීදුම අස්සෙන් යන්න තින්නේ. දැන් අපි මේ පාර දිගේ ආවේ මීදුමෙන් ඇහිලා කොහොමද ලස්සන. ඊට පස්සේ ආවට පස්සේ මෙන්න මේ විදිහට දළු මඩුවක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් තමයි යන්න තියෙන්නේ ලංකාවේ 12 වෙනියට උසම කන්ද නමුණු කුල කන්ද. මේ කොච්චර උසයිද දම්ස්කේ? මීටර් 2080ක් වගේ මුහුදු මට්ටමේ ඉඳලා. කෑම එකත් බර වෙඩි. දැන් ගොඩක් දවල් වෙලා නිසා අපි මෙතනම කාලි කරලා යන්න කියලා තමයි හැදුවේ. අපි කෑවා. පල්ලේ යන මීදුම වෙයිලා හොඳටම දැන් කාලා සෙට් එක මෙන්න මේ දළු මඩුවත් එක්ක තියෙන මෙතනින් උඩහට යනවා. උඩහ තින්නේ ටර්පන්ටයින් කැලේ. මේ උඩහෙන් පේන්නේ. ඒකත් මීදුමෙන් දැන් වෙහිලා තින්නේ. ඒ පැත්තට යන් එන.
කූඩැල්ල නම් පොඩ්ඩක් ඉදියා මේ විදිහට ඉතින් දැන් දෙකටත් වෙලා දළුමඩුව ගාවේ ආවින් ආවම මේ වගේ පාර තියෙනවා පෙර ගහන්නම් තියෙනවා දෙන්නම් පේන්නේ සෝරි බෝල් පොඩි නම් ගැට දෙක තුනක් තියෙන ඉච්චර තමයි දැන් කැලේට ගොඩක් ළඟයි උඩ හැම්පෙන්නේ කැලේ කූඩැල්ලෝ ඉන්නවා ධනුස්කයි අපිට කලින් ඇවිල්ලා වටේ සිරින් අරබ ඉන්නවා මාර ලස්සන ඇත්තට මෙතනට මාර ලස්සන view එකක් තියෙන්නේ ඇත්තන වටේ කියාගෙන බැරි තරම් ලස්සනයි මීදුම ගලා එනවා. ඔව්නේ. දැන් අපි තේ කැල්ලෙන් මෙහෙන් ආවා. පොඩි ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්නේ. මෙතනින් මේ පැත්තට යනවද? මෙහෙම ගිහිල්ලා මෙහෙන් එනවද? තමයි ධනුස්කය යන මේ පැත්තෙන් යනවද කියලා. මායි අංජන අයියත් යන උඩට ටික වාරාන්තියක් තියෙන්නේ. හැබැයි කූල් හුලඟක් එනවා. මීදුමක් තියෙනවා. එනවා ටර්පන්ටයින් ගස් වල සද්දේ. කියන දේ ඇනවත් දන්නේ අපි වතුර එහෙම ගොඩක් ගෙනා නෑ මෙතනට එනකම් මෙතනින් වතුර පුරව ගන්න තමයි අපි ආවේ දැන් අපේ කෑන් වලට බෝතල් වලට වතුර ටික පුරවගෙන මෙතනින් මෙන්න මේ දොළපාර ක්‍රොස් කරලා මෙතනින් අපි කැලේට ඇතුල් වෙන්න තමයි හදන්නේ ඒ මාරම කූල් හොඳේ මෙතනින් තමයි දැන් වතුර ගත්තේ මෙන්න මේ වගේ පල්ලෙහාට ලොකු ප්‍රපාතයක් තියෙනවා මාරම ලස්සන තැන අඩෝ හොඳ විදියට දොළපාර ක්‍රොස් කරලා අපි ටර්පන්ටයින් කැලේට ඇතුල් වුණා. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මාරම ගුප්තයි. ඒක. මීදුමක් ඇවිල්ලා තියෙන්නේ. ඉස්සරහා බලන්නකෝ. අර දැන් ඔක්කොම මීදුම වෙහිලා ගිහිල්ලා තියෙන්නේ. ලොකු ගහක් ඇවිල්ලා දැන්දිලා කොහොමද මූල පද්ධතියක සයිස් එක ග්ලූකෝස් ටික හදලා ගන්න හැදුවේ ඇඟට හොඳයි අංශක 70කට වඩා වැඩි ආනතියක් නිසා ඊට නම් අඩු නෑ අංශක 90ට පොඩ්ඩක් ගන්න ඔව් ග්ලූකෝස් ටිකත් හදාගත්තා ටිකත් හදාගෙන යනවා මේ ලිස්සනවත් එක්ක මොකෝ ටර්පන්ටයින් කොල වැල්ලා තියෙන්නේ නැති වෙන. ඔත් පේන තෙක් මානෙම තියෙන ටර්පන්ටයින් විතරයි. සාමාන්‍යයෙන් ඉතින් ලංකාවේ 12 දිනයට මුසම කන්ද නගිනකොට මේ විදිහට වෙන්න බෑනේ. ඒ කට්ටිය නගින. ඌස ගස් වගේ තඩි මහත ටර්පන්ටයින් ගස් තියෙන. අපි වීඩියෝ වල දැකලා තියෙනවා නම්නුකුල නගිනවා. ඉතින් ලේසි කියලා. ඒ වුණාට මාර ආනතියක් තියෙනවා ලිස්සනවා ඒ වගේම මම හිතන්නේ මීදුම වැඩි මොනොත් එහෙම ළඟින් එක්කනා පේන්නේ නැති වෙනවා වගේ මීදුමක් බානවා ඇති. ඒතර ඝන මීදුමක් ඇති මෙහි. මෙහෙම ඉතින් පිට එකම යනවා ඉතින්. එනවනම් හොඳ ලෑස්තිලා ඉන්න. ලේසි කියලා හිතාගෙන නගින්න එපා. ටිකක් අමාරුයි. හැබැයි ඉතින් මීදුම අර කූල් හුලඟ ලස්සන පරිසරයක ඉතින් සංචාරකයෙක්ට නම් ඉතින් කොච්චර මහන්සි ආවත් ගතේ මහන්සි තිබ්බ හිතේ මහන්සි නැතුව ලස්සනටම යන්න පුළුවන් ගමන තමයි මේක න ะ. දැන් වෙලාව 2:35ට වගේ වෙලා තියෙන්නේ. ඒ වුණාට අපිට හිතෙන්නේ මේක දැන් කළුවර වෙලා සාමාන්‍ය හයිට වගේ තියෙන කළුවරක් අපිට නම් පේන්නේ. මීදුම වැල්ලි බාලි වෙලා නිකන් කළුවරම කළුවර. මාර්ම ගුප්ත ස්වභාවයක් තමයි මේ ටිකේ තියෙන්නේ.
කොහොමද? පොඩි ප්‍රශ්නයක් වුණා. අපි දැන් මෙන්න මේ පල්ලෙහා ඉඳලා ආවේ මෙන්න මෙහෙන්. මේ දැන් ආවට පස්සේ මෙතනට ආවට පස්සේ මෙන්න මෙතනිනු පාරක් තියෙනවා මෙන්න මෙහෙම යන්න. මෙන්න මෙහෙටත් පාරක් තියෙනවා. දැන් අපි මේ පාරෙන් යන්න තීරණය කරා. යන් තව ටික උඩට. ආයි මෙහි පොදයක් එනවා. එක සෙට් යන්න මෙතන කැම්පින් කරනවා. එතනින් පීක් එකටම යන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මොකද ඒකට සන්රයිස් එකක් එහෙම බලා ගන්න පුළුවන් වෙයි. මොකද මේ වගේ ටර්බන්ටයින් ගස් ටිකක් අස්සින් ගියද වැඩක් නැහැ. මොකද අපිට බලන්න ඕන පරිසරය මෙතන බලන්න පුළුවන් හැමදේම බලන්න. ඒක නිසා ඉතින් උඩටම යනවා. ලස්සන මල් වර්ග ආයිත් හයියම වහින්න ගත්තා. එන්න විදිහට මං ගහට පිටි කොලේ තියෙන ඉවරලා ඒක ඇතුළේලා ඉන්නවා. මම නිල් පාට වෙලා තියෙන හොඳටම මේ වහිනා හොඳටම. අරගොල්ලොත් අරහේ ඉන්නවා. ඉන්න තැනටම වෙලා කොහොම තමයි ඉතින් ලේසි නෑ ඉතින් කැම්පින් කිව්වහම ලේසි නෑ. කට්ටක් තියෙනවා. කකුල් දෙකේ කූඩැල්ලොත් දැන් සවත්තු අස්සර ගිහිල්ලා තියෙන්නේ. වත්තු ඇතුළේ ඉන්නවා කූඩැල්ලෝ. අනේ වත් කාලෙක ලොකු කට්ටක් කරනවා. සීතලත් ඒ වගේමයි. බලමු තව කොච්චර දුර යන්න දීද කියලා හිතා ගන්න බෑ. අර මේ ටෙන්ට් ගහලා මං හිතන්නේ ටෙන්ට් එක තුනක් තියෙනවා. අපිට ඉතින් පීක් එකට යන්න ඕන. වැස්ස පොඩ්ඩක් පායනකම් මෙහෙම ඉඳලා පීක් එකට යන්න.